එතකොට ඒ ටිකේ අලවලා තියලා ඒක එයා කාලයක් නියම කරගෙන ඉන්නවා. මෙච්චර වෙලා තිබුණාම මෙච්චර මේක මෙලෙක් වෙනවා. ඒ මලවල තිබිලා තිබිච්ච කාලේ වර්තමාන කාලේ ගලපනකොට විනාඩි 90ක් විතර අලවලා කියලා ගලවපුවාම අර කොටසේ ගල මෙලෙක් වෙනවා. මෙලෙක් පිච්ච ගලට යකඩ කට මිටි කිට්ටු කරලා වන්නේ. සියුම්මැලි ලෝහ ගැන කියවෙන්නේ කියන්නේ රත්තරන් හෝ රිදීම් හදන ලද හැඩතල තුනක ආයුධ කට්ටල තුනක් තියාගෙන සූරලා තියෙනවා. සූරලා තමයි ගැටේම මත කරලා තියෙන්නේ. අවුරුදු 7ක් තිස්සේ කලාලවත් හදන ගම අවුරුදු 7ක් තිස්සේ මේ වැඩේ කරනවා. දවසකට පැය 3යි වැඩ කරන්න හේතුව අර මෙලෙක් පිට ගල් කොටස අර බදාම ඉවත් කරලා අර වාගේ කාලයක් ගන්න ස්වභාවිකව ගල් වෙනවා. වැඩ කරන්න බෑ. එතකොට තමයි මෙයා යන්නේ කලාවට. අර ආයුධ කට්ටල තුනක් පිළිසිදු කරලා ඒවා එක තැනක තැන්පත් කරලා පහුවදා විදිහටම අර යන්න දෙයක් නැහැ ගත්තා. වැඩේ කර ආයිත් ඔහොම අවුරුදු 7ක් තිස්සේම මේ වැඩ දෙකම කරගෙන ගිහලා තමයි විමා කළා. චිත්ත ඒකාග්‍රතාවයෙන් අධ්‍යාත්මික ශක්තියෙන් තුලින් නිර්මාණය කළ ලෝකයාට දායාද කළ ජීවමාන ස්වરૂපයේ විදුල තමයි මේ අවකන පිළිමේ වැඩ සිටින්නේ. මේ වනතුරු ලෝකයේ කිසි තැනක මෙබඳු නිර්මාණයක් බිහිවෙලා නැහැ. ඒකයි කතාව.